ඉස්පිල්ල. ඉස්පිල්ල ලියන්නේ මෙන්න මේ විදිහට තමයි ඉස්පිල්ල ලියන්නේ. හරිද පුතේ? එතකොට ඉස්පිල්ලට අපි කියන්නේ ශබ්ද කරන්නේ ඊ කියලා. ඊ. හරි. ඔන්න දැන් මම අකුරක් ලියනවා. මොකද්ද මේ? ප. එතකොට ප එකට ඉස්පිල්ල ආපුවාම එතකොට ඉස්පිල්ලට අපි කියන්නේ ඊනේ. ප ඊ පී. පී නෙමෙයි අදින් නැහැ පී. හරිද? එතකොට ඔන්න දැන් මම මෙතන තව අකුරක් ලියනවා. මේ මොකද්ද? ට. එතකොට ට එකටත් මම දානවා ඉස්පිල්ලක්. එතකොට ට ඊ ටි. ප ඊ පි. ට ඊ ටි. පිටි. අන්න හරි ඈ. එතකොට අපි ඊළඟට බලමු දැන් ඊ හරිනේ. එතකොට ඉස්පිල්ල හරි.